ප්‍රතිකාර කටයුත්තක යෝධ සෙවණැල්ල ඇයයි. බණ්ඩාරගම මැදි විදුහල් මාතාව දිනෙන් දින විශිෂ්ටත්වයේ අභිමුවට ගෙන යාමට නිරන්තරයෙන් අප කැපවන ඇය බණ්ඩාරගම මැදි විදුහලේ ගෞරවනීය විදුහල්පතිනියයි. ජානකී අතුකෝරළ චන්ද්‍රසේන විදුහල්පති මෑණියනි, ඔබටයි මේ ආරාධනය. පැමිණ සිටින සැවම පිළිගැනීමට. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා. මේ අවස්ථාවට වැඩම ආදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තනි, මගේම ආදරණීය දියණියනි පුතණුවනි, බණ්ඩාරගම ප්‍රදේශයේ සියලුම ප්‍රදේශවාසීනි. ඇත්තටම මේ ශ්වේත රශ්මි බැතිගී මාලාව ප්‍රසංගය ආරම්භයට ප්‍රථම මාගේ මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීමයි. ප්‍රථමයෙන්ම පිළිගැනීම ලෙස මේ අවස්ථාවට වැඩමවා වදාළ මහා විහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් අනුනායක දුරන්දර, එමෙන්ම කිඳෙල්පිටිය ශ්‍රී මහා චේත්‍යාරාමාධිපති සහ විහාරගණේ අධිපති, එමෙන්ම බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති, රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර මාහිමිපාණන් වහන්සේව පාද නමස්කාර පූරකව පිළිගනු ලබනවා. එමෙන්ම රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේහි ප්‍රධාන අධිකරණ සංඝනායක ගල්තුඩේ ගල්කන්ද විහාරය වෑවිට ශ්‍රී පූර්වාරාමයේ යන උභය විහාරාධිපති ගල්තුඩේ පඤ්ඤාකීර්ති නායක ස්වාමින් වහන්සේව ඊටම ගෞරවයෙන් පාද නමස්කාර පූරකව පිළිගනු ලබනවා. එමෙන්ම උදුගොඩ විද්‍යාලංකාර පිරිවනේ පරිවේනාධිපති පනාකඩුවේ මංගල හිමිපාණන් වහන්සේවද පාද නමස්කාර පූරකව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. අප විද්‍යාලයේ උසස් පෙළාංශ ප්‍රධාන සහකාර විදුහල්පති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය පරගස්ත්‍ර ලක්කන ස්වාමීන් වහන්සේවද, එමෙන්ම උසස් පෙළ කලාංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීල සෝබන ස්වාමීන් වහන්සේවද, එමෙන්ම අප විද්‍යාලයේ බුද්ධාගම විෂය ප්‍රධාන පූජ්‍ය රත්මල් කඳුරේ සුජාත ස්වාමීන් වහන්සේද වද පාද අභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා. ඔබ වහන්සේලා අපට නොමදව ආශිර්වාද ගෙනෙමින් මෙවැනි මහඟු පුණ්‍ය කර්මයකට දායක වීම අපට අප පාසලේ ආචාර්ය මණ්ඩලයට, අනධ්‍යන කාර්ය මණ්ඩලයට, දූ පුතුන්ට නොමද ආශිර්වාදයක්. ගෞරවනීය හිමිපාණනි, ඔබ වහන්සේලාව නැවත වතාවක් ශීර්ෂ අභිවන්දනයෙන් යුක්තව මේ අවස්ථාවට ඊටාම ගෞරවයෙන් සමස්ත බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිළිගනු ලබනවා. එමෙන්ම මේ අවස්ථාවට පැමිණි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් පනාපිටිය මැතිතුනි, එමෙන්ම අප හොරණ අධ්‍යාපන කලාපයේ හිටපු අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමරසේන මුදලිගේ මැතිතුනි, අප විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති KKMD චූලසේන මැතිතුනි, ඔබ සියලු දෙනාවද මෙම උත්සව සභාවට ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අප පාසල් සංවර්ධන සමිතියේ ලේකම් අතුල කිත්සිරි පෙරේරා මැතිතුමා ඇතුළු විධායක කමිටුවේ සියලුම නිලධාරී මහත්මීන්වද, අප විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සම සභාපති ලසන්ත විතාරණ මහතා මැතිතුමා ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන්වද මෙම ශ්වේත රශ්මි බැතිගී සැදැහැගී සරණියට පිළිගනු ලබනවා. අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති MD ජයසිරි මැතිතුනි, එවැගේම සහකාර විදුහල්පති හසිත් මල්රාජ් මැතිතුමනි, එවැගේම සහකාර විදුහල්පතිනි රසාදරී වීරසේකර මැතිණියනි, සහකාර විදුහල්පතිනි
මිතිලා විජේසිරිවර්ධන මැතිණියනි ඔබ සියලු දෙනාවත් මේ අවස්ථාවට ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ මෙම මහා බැතිගී ප්‍රසංගයේ නිර්මාතෘන් ලෙස කටයුතු කරන අප විද්‍යාලයේ සංගීත විෂය ප්‍රධාන සුභද්‍රා තෙවරප්පෙරුම ගුරු මහත්මිය, එමෙන්ම ඩේසි ගුණරත්න ගුරු මහත්මිය, වත්සලා බේසිංහ ගුරු මහත්මිය, මාලිකා වික්‍රමසිංහ ගුරු මහත්මිය, මදුෂා විජේවර්ණ සූරිය ගුරු මහත්මිය ඇතුළු අප විද්‍යාලයේ සමස්ත ආචාර්ය මණ්ඩලයේ මම ඉතාම ගෞරවයෙන් නොමද සෙනෙහසින් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම අප විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ව ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මගේ ආදරණීය දූ පුතුන්ව සෙනෙහසින් පිළිගනු ලබනවා. ඔවුන්ගේ ආදරණීය ලැබැඳි දෙමව්පියන්වද මෙම උත්සව සභාවට ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ අවස්ථාවට පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන් ඇතුළු මේ පැමිණ සිටින වාදක කණ්ඩායම්වල මාධ්‍ය ප්‍රචාරක ආයතනවල සියලුම නිලධාරී මහත්වරුන්වද මහත්මියන්වද ඉතාම සෙනෙහසින් යුක්තව පිළිගනු ලබනවා. ඇත්තටම මේ අවස්ථාව අපේ පාසලේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලීය ඉතිහාස පොත රන් අකුරෙන් ලියවන අවස්ථාවක් කිව්වොත් එය නිවැරදියි. බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ විවිධ බැතිගී ප්‍රසංග කොරෝනා සමයේ අපි මාර්ගගත ක්‍රමයෙන් අපේ සුබද්‍රමිස් ප්‍රමුඛව සංගීතාංශය මගින් මාර්ගගත ක්‍රමයෙන් බැතිගී ප්‍රසංගයක් ප්‍රජාවට සමස්ත ප්‍රජාවට ඉදිරිපත් කළත් මෙවැනි නගර මධ්‍යයට පැමිණ මහ ජනතාව ඉදිරියේ මෙවැනි දැවැන්ත වේදිකා මස්තකයක ඉඳගෙන මෙවැනි ප්‍රසංගයක් පවත්වන ප්‍රථම අවස්ථාවයි. ඉතින් මං හිතන්නේ අප කාගෙත් අමන්දානන්දනයට හේතු වෙන බව ස්ථිරයි. විශේෂයෙන් මේ ගැන කියන්න ඕනේ අපේ පාසලේ අපේ හිටපු විදුහල්පති ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ වැඩමවා සිටීම අපිට ලොකු ගෞරවයක්. උන්වහන්සේ නිබඳවම අපිට ආශිර්වාද කරනවා. මෙවැනි ක්‍රියාවලින් අපිට අපේ ආදරණීය දූ පුතුන්ගේ පෞරුෂයේ තියෙන සදාචාරයට ලැබිකම සහ ඊටාම බෞද්ධ සම්ප්‍රදායට ලැබි ඊටාම මානව හිතවාදී පුතෙක් දුවෙක් පාසල තුලින් බිහි කිරීම තමයි අපගේ මුඛ්‍ය අරමුණ. අපේ පාසලේ මේ වෙන විට විභාග ප්‍රතිඵල අතින් ඊටාම ඉහළ තලයක පාසල පැවතියත් අපිට තියෙනවා මේ වර්තමාන සමාජයේ තියෙන ප්‍රබල අඩුවක් කියලා අපි දකිනවා. අපේ පාසල්වල දරුවන්ගේ මේ ගුණාංග පිරිහී යාම. නමුත් අපේ පාසලේ ඊටාම විරල ගණේ දක්ෂ ආචාර්ය මණ්ඩලයක් අපිට ඉන්නවා. ඔවුන් සියලු දෙනා දරුවන්ව නිතතින් හදන්නේ ගුණධර්ම එක්ක සමබර පෞරුෂයක් හැදීම. මං හිතනවා ඒ කාර්ය මුදුන් පැමුණවා ගැනීමට මෙවැනි අති දැවැන්ත ප්‍රසංග හේතු වෙනවා. ඔවුන් අද මේ කියන ගීතවල තියෙන ඒ බුද්ධාලම්බන භාවය අද වැනි දිනක අප තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සීකරන අද වැනි වෙසක් පුන් පොහෝ දිනයක මෙවැනි දෙයක් කිරීම මං හිතන්නේ අපි විද්‍යාලයක් විදිහට අපි තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට කරන හොඳම ආමිස පූජාව කියලා. ඉතින් මම මෙහිදී මගේ ආදරණීය ගුරු සොයුරියන් වන විශේෂයෙන් අපේ සංගීත විෂය ප්‍රධාන සුභද්‍රා තෙවරප්පෙරුම ගුරු මහත්මිය ගැන වචනයක් කිව යුතුමයි. එතුමියගේ සංකල්පනාවකට අනුව අද දින මේ මුදුන් මල් පල ගැන්වෙන මේ අවස්ථාව මං හිතන්නේ අපි කාටත් ඉතාම සතුටුදායක අවස්ථාවක්. එතුමිය මේ සඳහා අති දැවැන්ත කැපවීමක් කළා. ඒ වගේම එතුමියගේ සහායක ආචාර්ය සහෝදරියන් වන වත්සලා බේසිංහ, ඩේසි ගුණරත්න, මදුෂා විජේවර්ණ සූරිය, මාලිකා වික්‍රමසිංහ යන ඒ සියලුම ගුරු බවතුන් මේ සඳහා දැවැන්ත සහායක් ඔවුන්ට ලබා දුන්නා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලය ගැන මෙහිදී යමක් කිව යුතුමයි. ඔවුන් කවර කාර්යකදී වුවත් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. මේ අවස්ථාවේ ඔබට පෙනේවි මේ වේදිකාව මත පමණක් නොවේ මේ අවට සිසාරා බලන විට ඔවුන් කොයිතරම් යහුසුළු ඔවුන්ට පැවරී තිබෙන කාර්ය කරනවද කියලා. අපේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් එසේමයි.
එමෙන්ම අපේ පාසල් සංවර්ධන විධායක කමිටුව ආදි ශිෂ්‍ය සංගමය මේ සඳහා අපිට නොබද සහායක් ලබා දුන්නා. විශේෂයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ සුබපතන්නන් ව්‍යාපාරික ප්‍රජාව අපිට ලොකු සහයක් ලබා දුන්නා. අපිට මේ ප්‍රසංගයට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වුණා. අපේ පාසලෙන් අපි එක සතයක්වත් යෙදෙව්වේ නැහැ. අපිට දෝත දික් කරලා දෝත නිර්ලෝභීව අපිට මේ මුදල් ලබා දුන්නේ අපට පාසල් ප්‍රජාව. මම මේ අවස්ථාවේ සියලුම ව්‍යාපාරික බවතුන් සුබ පතන්නන්ව පාසලට සුබ පතන්නන්ව ඊටාම හෘදයාංගමව සිහිපත් කරනවා. එමෙන්ම අපේ ආදරණීය දෙමව්පියන් ඔවුනුත් මං හිතන්නේ මෙහෙම දෙමව්පියන් පිරිසක් අපේ පාසලට ලොකු අස්වැසිල්ලක්. ඔවුන් අපේ මිස්ලා කියන දේවල් වලට අනුගත වෙමින් අපේ ආදරණීය දූ පුතුන්ට අවශ්‍ය සම්පත් සපයා දෙමින් මේ ප්‍රසංගයේදී අත්වැල් සැපෙව්වා. ආදරණීය දෙමව්පිය මහත්ම මහත්මීනි ඔබ සියලු දෙනාට නොබද ස්තුතිය පුද කරනවා. ඊළඟට මගේ ආදරණීය දූ පුතුන් 4 ශ්‍රේණියේ සිට ඉහළට උසස් පෙළ දක්වා අද දින මේ ප්‍රසංගයට දායක වෙනවා. ඔවුන් සියලු ආදරණීය දූ පුතුන් වාදක ඒ වගේම වාද්‍ය ඒ වගේම විවිධ ගායන හැකියාව තියෙන දරුවන් මේ සඳහා එක්ව වුණා. සියලු දෙනාගේම කටහඬ පරීක්ෂණයක් පවත්වලා සුදුසු අයව තේරුනේ. මං හිතන්නේ දරුවා හරි වාසනාවන්තයි. කිසිම කෙනෙක්ට වෙනසක් නොකර කටහඬ පරීක්ෂණයකින් අනතුරුව තමයි ඔවුන්ව තෝරාගත්තේ. ආදරණීය දෙමව්පියනි ඔබ සියලු දෙනාට නැවත වතාවක් ස්තුතියි. එමෙන්ම අපේ පාසලේ සෞන්දර්යාංශය මාධ්‍යාංශය විශේෂයෙන් මාධ්‍යාංශය විශේෂයෙන් මතක් කළ යුතුයි. ඔවුන්ගේ කැපවීම ඒ වගේම ගෘහ විද්‍යාංශය ශිෂ්‍ය නායක පරිෂදය එවැනි මහා විශාල පාසලේ සක්‍රියත්වය පිළිඹු කරන ආයතන භාරව සිටින ගුරු බවතුන් මෙහිදී දැක් වූ අමිල සහාය මට අමතක කළ නොහැකි. එසේනම් මේ අවස්ථාවේදී ආරම්භ වන ශ්වේත රශ්මි සදහැගී සරණිය තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සමස්ත බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් සුභාශිංසන පුද කරමින් ඔබ සියලු දෙනා පැමිණීම ගෞරවයක් ලෙස නැවතත් පිළිගනිමින් මම නිහඬ වෙන්නම්. ස්තුතියි. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී තෙමගුල සිහි කරන උතුම් වෙසක් පොන් පොහෝ දිනේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවමින් ශ්වේත රශ්මි 2025 බැතිගී සරණියේ සමාරම්භය සනිටුහන් කිරීමටයි අපගේ මේ සූදානම. ශ්වේත රශ්මි 2025 බැතිගී සරණි මෙම වේදිකාව මත අද ගායනය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාදක වෘන්දයයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙනුවෙන් වාදක වෘන්දය මෙසේය. කීබෝඩ් වාදනයෙන් චන්නක ප්‍රභාත් ගමගේ, වයලින් වාදනයෙන් WJ උපාලි, ගිටාර් වාදනයෙන් ශෂිමාල් දුෂ්යන්ත, බටනලා වාදනයෙන් පුෂ්ප බණ්ඩාර, තබ්ලා වාදනයෙන් සංජය සූරියාරච්චි, ඔක්පෑඩ් වාදනයෙන් සිසිර ධම්මරත්න, බේස් ගිටාර් සහ සංගීත මෙහෙයවීම චමිල සංගීත්. ගිලෙම් ඔබේ ගුණ මෝදේ බඳිම් ඔබේ දම් සාදේ. ගීතේ පද රචනය අරිසෙන් අහුබුදු ශූරී. තඩු නිර්මාණය හා මුල් ගායනය පණ්ඩිත් WD අමරදේවයන්.
ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ මහතා ගායනය සහ තනු නිර්මාණය කළ විජේතිලක රත්නායකයන් විසින් පද රචනය කළ බුදු පියාණෙනි ඔබේ පාද කරණිමි පිණිපා. අද ගයන්නට මේ ආරාධනය බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල මගේම ආදරණීය සොයුරු සොයුරියන්ටයි. බුදු පියාණනි ඔබේ පාද කරණිමි පිණිපා. වෙසක් සඳ බැබලෙන මේ උතුම් වෙසඟේ රඹුකන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් විසින් පද රචනය කළ එම්.ආර්. චූලසිංහ සංගීතවේදියා විසින් තනු නිර්මාණය කළ ටී.එම්. ජයරත්න ශූරයන් ප්‍රථම වතාවට ගායනය කළ සඳ වතුරක්සේ ගීතය ගයනට මාගේ මේ ආරාධනය විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ අංශයේ
අපේම සොයුරු සොයුරියන්ට. මොරිස් දහනායකයන් ගායනා කළ ස්ටැන්ලියම් ප්‍රනාන්දු මහතා පදවැල් ගෙත්තම් කළ සිරිල්ලේ සීලවිමල මහතා තනු නිර්මාණය කළ මෙම ගීතය අද ගයන්නට මේ ආරාධනය 4 සහ 5 ශ්‍රේණිවල මගේ ආදරණීය සොයුරු සොයුරියන්ටයි.
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. පද රචනය රඹුකන ශ්‍රී සිද්ධාර්ථ හිමියන්. තනු නිර්මාණය හා මුල් ගායනය වික්ටර් රත්නායකයන්. අද ගායනයට වේදිකාව විවර වන්නේ 8-9 අංශයේ සොයිරු සොයිරියන්ටයි. Oh
නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාදපත්ම වන්දනා කරම්. අජන්තා රණසිංහයන් පද රචනය කළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගායනය සහ තනු නිර්මාණය සිදු කළ මෙම ගීතය අද ගයන්නට වේදිකාව විවර වන්නේ බණ්ඩාරගම මැදිවිදුහලේ ගායන වෘන්දයටයි. එච්.එම්. ජයවර්ධනයන් විසින් තනු නිර්මාණය කළ මාලනී බුලත්සිංහ මහත්මිය විසින් ගායනය කළ ගීතය අද ගයන්නට මාගේ ආරාධනය අපට සිත් සතර කියා දෙන බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ අපේම ආදරණීය ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට වගේම අපිට මේ සෑම ක්‍රියාවකටම සහාය දක්වන අපේම විද්‍යාලයේ අනන්ත දින කාර්ය මණ්ඩලයේ සැමට
බුදු බණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ බුදු බණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ කෝසාකති ගුණ පිහිටන්නේ නැති ගතියන් අපහට ඇතිවන මන්දා මේ තරමට බුදුබණ ආනාරට දින දින පිරිහෙන කරුමය මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ සිරිත් විරිත් යහා ගුණෙන් වීගිය නුඹ මත සිහසොන වන්දා එක ඉර අන්දයට හිනෙන දවසක් යලි කවදාවත් නිර්වික මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ වනන්තරේ දෙවුරම් වෙහෙරේ ඉදි වැඩ සිටි සමයේ මා සිටියානම් සොමිදුනි ඔබ පිළිසරණ පතා අමෙහි බව දුරු කතර එවා සහසක් දුන්නස් දුම්ගිනි අතරේ දැවෙන මාර සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිකුව දුටු පමණින් නිවි නිවි යන අරුමයකිම දෙවුරම් වෙහෙරේ ඉමි වැඩ සිටි සමයේ
පියාණන් සමිඳුනි ඔබ පිරිසරණ පතා මම එමි තව දුරු කතර ගෙවා ජීවමානවම හිමිදක ගන්නට මානිතද පිණි මද බව වැටවී රැපුන් සඳසේ ආලෝකයදී දෙසුවේ අමාදම් රස සලසා භවන්ධකාරේ බිඳුනියේ දාලෝ අමා සිසිල්ලා ලෝකෙ නිසා ගුණ සීවේ රැක සිරි වෙසගේ ගුණ සීවේ රැක සිරි වෙසගේ යමු අපි පද මල් වෙලිනි පුදා යමු අපි පද මල් වෙලිනි පුදා ඉලුවක රාජා භව සැරි සරලා ජනිතව මේ ලෝකේ භව දුක සිඳවා බුදු බව ලැබුවේ පිරිනිවනය දැක්කේ මෙතෙහි ගුණ කඳ ලොව බී කරවා සියලු සතුන්නට සමව බෙදා වලකා බස් කව්වලින් නෙදා සැම යොමු කර තැපුනිසි මගට සදා ගුණ සීවේ රැක සිරි වෙසගේ ගුණ සීවේ රැක සිරි වෙසගේ යමු අපි පද මල් වෙලිනි පුදා යමු අපි පද මල් වෙලිනි පුදා ඉලුවක රාජා භව සැරි සරලා
ශාන්තිය මට ලැබේවා. නිවන් ලබාදේ පුණ්‍ය මහෝදය
සනසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදරි ශාන්ත සමාධි සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකර යානෝ මාර පරාජය කළ මුනිදුන්ගේ මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණා සීතල මෙන්දාර ගලාවසී තුන්ලෝ තලයේ දුක් නිවන් නිවා අමසිත සදා බුදුරැස් කැටිවි නැගියා ලෝකේ පිසලයි දුකඳුරු මුළු තුන් ලෝකේ බුදුරැස් කැටිවි නැගියා ලෝකේ පිසලයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ එසක් බොහෝ දින දිනුසේක ලොව බුද්ධ දිවාකර යානෝ මෙම වේදිකාවට මගේ පැමිණීමේ පරමාර්ථය වන්නේ මෙම සත්කාරය සඳහා දායක වූ සැමට ස්තුති කිරීමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වර එක දානය පිළිබඳව කරන ලද පැහැදිලි කිරීමේදී එය ත්‍රිවිධ දානය වශයෙන් කොටස් තුනකට බෙදා දක්වනවා. ඒ ආමිස දානය, අභය දානය සහ ධර්ම දානය වශයෙන්. ඒ අතරින් ධර්ම දානය උතුම් බවත් කිසියම් කෙනෙකුගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සහ ධර්මයේ කෙරෙහි සිත් උපදවා ගැනීමට අවශ්‍ය වන දේ පැවසීමත් ධර්ම දානයට හේතු වන බව උන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. අද අපි කලේ එවැනි උතුම් ධර්ම දානයක්. මෙය අහලා බලන ඔබගේ සිත බුදුන් සහ ධර්මයේ කෙරෙහි පැහැදීමට අද අපි ඉදිරිපත් කළ ගීත හේතු වන බවට කිසිම සැකයක් නැති බව මම විශ්වාස කරනවා.
शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि मैत्री करुणा दूषित ही क्रोधय ईर्षा पोषित ही हिंसा पीडा देविदो मिनिसा तिरिसं देविदो घोर विसति नहीं बोलगुणवन मिनिसा पितुरु सिंगेनं එම විට පවසන මුයි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසන මුයි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං गच्छामि संघं शरणं गच्छामि दुःखभरिणी मेरे की यादो सत्य लोके वनसिया निर्मल पिवितुरु चरित वे अविटेन गोरुवेन केनसादो अगतिय युक्तिय मारुतये प्राणोदे रायादो එම විට පවසන මුයි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසන මුයි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि प्रेमय लोके याद नसी प्रिय लोके याद नसी वैरगिनी अभिलेखनी माता स्नेह पायती तम पुतु असिपत पाविदो धरणी तल कंपावेदो गगनोदर कुकुरायादो එම විට පවසන මුයි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසන මුයි ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි लोकप्रिया सिंधे जननी प्यार सिंधे
තුඩ රැවුදේවා බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දස බිම්බ